ඉතින් ආයි කොහොමද ඔයාලට අද පොඩි ටිප් එකක් කියලා දෙන්න හදන්නේ. ලෙයාට් සායක වාටිය ගහන්න. මෙන්න මේ වගේ ඒ කියන්නේ රවුමට කපා ගන්න එකක වාටියක් මහන්න ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේක නම් අතක් අර ඔයාලා දන්නවනේ කියන්නේ වවුල්ලට සමනල්ලට අන්න ඔය වගේ තියෙන අතක් මේ මම මහන්නේ. ඒකටත් එන්නේ අපි රවුමක්. ඒ රවුන්ඩ් ෂේප් එකක් තමයි මහන්නේ. ඒ වගේ තැනක කෙලින් නැති නිසා වාටිය ගහන්න පොඩ්ඩක් අමාරුයි. කෙල්ලෝ ගොඩක් ඕක රැලි වැටෙනවා. ඉතින් ඇදෙනවා එක එක ගැටලු වෙන තැනක් තමයි ඕ වගේ වාටියක් ගහනවා කියන්නේ. ඉතින් අද මාත් එක්ක මහලා බලමු. ගොඩක් අය ඕක කියලා දෙන්නේ. ඔයාලට මෙන්න මේ එක වාටියක් මහගෙන යන්න කියනවා. මහලා ගිහිල්ලා ආයි දෙවනි වාටිය ආයි නමන්න කියනවා. ඒක ඉතින් කාලේ නාස්ති වීමක් සහ කාලය අපතේ යෑමක්. ඉතින් ඒ වගේ දේවල් වලට වැඩිය හැන්ඩ්ලින් වලින් හැම වෙලේම දැන් ගාමන්ට් ෆැක්ටරි එකම වගේ වැඩ කරන ළමයි නම් දන්නවා ක්වොලිටි එක හදාගන්නේ තනිකර හැන්ඩ්ලින් වලින් මේ අතේ ඇඟිලි වලින්. ඒක රැලි වැටෙන්නේ නැතුව මං අතේ ඇඟිලි වලින් ඔයාලට ඒ වාටිය එකපාරම ඒ කියන්නේ දෙපාරක් මහන්න නැතුව වන් ෂොට් මහන හැටි මං ඔයාලට කියලා දෙන්න. එකතු වෙලා ඉන්න මාත් එක්ක. ඉතින් හරි දැන් හොඳට බලන් ඉන්න මම මේක අල්ලන නමන දිහා මම දැන් මේ අතක් තමයි මේ විදියට කපලා තියෙන්නේ. ඉතින් මේ අතේ වාටිය රවුමට කපපු අතක්. ඉතින් ඒක තමයි දැන් මම මේ මහන්න හදන්නේ. හොඳට බලන් ඉන්න මං අල්ලන නවඩ දිහා. දැන් මේක මම එකපාරක් නැමුවා. ඔයාලට ගොඩක් අය කියලා දෙන්නේ මෙන්න මෙහෙම නමලා එක වාටියක් ගහගෙන යන්න. ඊට පස්සේ ආයි බාරක් ගන්න. නූල් කාලය සෑහෙන්න අපතේ යනවා ඒ වගේ කරන්න ගියොත්. ඉතින් අපි වේගෙන් මහනකොට අපේ කාලය ඉතුරු කරගෙන මහනකොට ඒක ඒ වෙලාව අපරාධයකින් දැන් බලන්න මාත් එක්ක මෙන්න මෙහෙම මුලින්ම ඔයා නමලා මැෂින් එකෙන් තියලා ටැග් කරගන්න. ඊට පස්සේ මේ වගේ රවුමක් තියෙන තැනක් මෙහෙම ඇදලා අල්ලන්න එපා. දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම ඇදලා මෙහෙම අල්ලන්න එපා. මෙහෙම ඇදලා ඇල්ලුවට පස්සේ ඔයාට ඊළඟ ටික රවුම් කරගන්න බැරි වෙනවා. හැම වෙලේම රෙද්ද මෙන්න මෙහෙම රෙද්දේ තියෙන පැත්තට නමන්න. දැන් මේ වගේ තැනක් මෙහෙම කෙලින් අතට නමන්න නැතුව වාටිය මෙහෙම රෙද්දේ තියෙන පැත්තටම මෙහෙම වාටිය ඔයාට අවශ්‍ය ප්‍රමාණයට නමා ගන්න. ඒ නමලා අත බුරුල් කරලා මෙන්න මෙහෙම ඔයාගේ අවශ්‍ය ප්‍රමාණය මේ ඇඟිල්ලෙන් දාන්න. කිසිම වෙලාවක රෙද්ද අදින්න එපා. ඒ තියෙන හැඩයටම හරවලා මහගෙන යන්න. වැඩිපුරම රවුම් වෙන තැන පොඩ්ඩ අතින් අල්ලන්න. මෙන්න මේ විදියට නැමුවා. ඒ කියන්නේ රෙද්දේ තියෙන පැත්තටම මෙහෙම නෙමෙයි මෙන්න මේ අතට ඔන්න ඔහම නැමුවා. නමලා මේ තියෙන ටික මෙහෙම වාටිය ඇඟිල්ලෙන් දැම්ම අස්සට ඇඟිල්ලෙන් අස්සට දාලා මෙහෙම මහගෙන ගියා. ඕම මම මේ හිමීට මහන්නේ ඔයාලට මේක කියලා දෙන්න ඕනි හින්දා නැත්තම් මේක ඉක්මනට මහන්න පුළුවන්. පුරුදු වුණාට පස්සේ අපේ ඇඟිලි වලින් තමයි වැඩේ කරන්න ඕනි ලස්සනට. සමහරවිට දැන් ගොඩාක් ගාමන්ට් ෆැක්ටරි වල මාන ළමයි දන්නවා ඇඳුමේ ගහන මැවුමක පවා ක්වොලිටි එක තියෙන්නේ අපේ අත්තල අපි අල්ලන විදිහේ. ඉතින් ඒක ඔයාලා අතින් හදාගෙන කරන්න ඕනි එකක්. ෆෝල්ඩර් දානවා ෆෝල්ඩර් වලක අපි කරන ඒවා තියෙනවා. ඒ දැම්මත් අපි අල්ලන විදිය මේ ඇඟිලි හසුරවන විදිය ඇඳුමකට සෑහෙන වැදගත්. මෙන්න මේ විදියට නමනවා. මෙහෙම ඇඳුමේ පැත්තටම නමනවා. ඇඳුම කැපිලා තියෙන පැත්තට මෙහෙම අල්ලලා ඩබල් නමනවා. නමලා මෙහෙම මේ ඇඟිල්ලෙන් අදින්නේ නෑ පිටිපස්සට. මේ ඇඟිල්ලෙන් මෙහෙම ඇතුළට දාලා එමීට මහගෙන යනවා. මේ කිසිම වෙලාවක අදින්න එපා. අදිනකොට තමයි ඇඳුම රැලි වෙන්නේ සහ ඔයාට ඊළඟට මේක ඩබල් මේ විදියට අවශ්‍ය ප්‍රමාණයට නමා ගන්න බැරි වෙන්නේ. මෙන්න මෙහෙම අල්ලලා මේ ඇඟිල්ලෙන් අර නැමිච්ච ප්‍රමාණය ඇතුළට දාන එක විතරයි කරන්නේ. ඕම් මම මහලා ඉවරයි. ඉතින් හරි බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ. දැන් මේ රවුමට මම මහලා තියෙන්නේ මේ. ඔය දැන් මේ රවුමට මහලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ලස්සන්ට වාටිය එක සමානව නැමිලා මේ තියෙන්නේ. කන පිට මම මහපු පැත්ත මේක එක සමානව නැහිලා ගින් තියෙනවා. මේකට චූටි අයන් පාරක් දැම්මොත් මේ යන්තමට තියෙන ඔයාට මේ යන්තමට පේන රැල්ලවත් මම සාමාන්‍යයෙන් දැන් මෙහෙම අල්ලනකොට ඔයාලට පේනවනේ ලොකුවට රැලි වැල්ලා නම් එහෙම රැලි වැටෙන්නේ නැහැ. මේ යන්තමට තියෙන රැල්ලක් චූටි අයන් පාරක් දාපු ගමන් යනවා. ඉතින් ලොකු දේවල් කරන්න නැහැ. ඔයාගේ තනිකර ඔයාගේ හැන්ඩ්ලින් හදාගන්න විතරයි තියෙන්නේ මේ. පේනවනේ දෙක මැහිලා තියෙන ලස්සන. මම වන් ෂොට් මැහුවේ ඩබල් නම මැහුවෙත් නැහැ.
ඉතින් ඔයාගේ ඇඟිලි ටික හසුරවන විදියෙන් තමයි ගොඩාක් දේවල් ඇඳුමට කරන්න පුළුවන්. ඇඳුමේ ක්වොලිටි එක පරිස්සම් කරගෙන වේගෙන් ලස්සනට මහන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා එන්නම්. හැමදාමත් වගේ ඔයාලට ගොඩාක් ආදරෙයි. ගිහිල්ලා එන්නම්.